හායි කොහොමද ඉතින් ඔයාලට මම නම් හොඳින් වෙලාව නම් 4:00මාරයි. හැබැයි අවුව නම් හරිම සැරයි. මගේ මූණෙන් ඔයාලට තේරෙන්න ඇති අවුව කොච්චර සැරද කියලා. අද මගේ හස්බන්ඩ් ගෙදර එනකොට ගහෙන් කටපු රටී තියනන් ආවා. මැද පෙරදිග රටවල් වල පාරායිනේ රටීති ඉතින් වරදින්නේ නෑනේ. ඉතින් ඒ රටීති වල හොඳටම දූවිලි. මම ඉතින් ඒ රටීති ඔක්කොම සේදුවා. ඒ සෝදන ඉවර වෙලා මේ ඉටි කොලයක් කෙලලා අවුවට වේලෙන්නයි මේ දාන්නේ. කඩවල් වල විකුණන්න තියෙන රටේදි පැකට් වගේ නෙවෙයි. මේ ගහෙන් කඩපු රටේදි හරිම රසයි. මට කියන්න තේරෙන්නේ මේ ගහෙන් කඩපු රටේදි තියෙන රස මොන වගේද කියලා. ඒ තරම් රසයි. අවසිට කහට තේ කෝප්පයක් එක්ක මෙහින් රටේදි මදුරක් කනවා කියන්නේ ඉතින් ආයේ සුපිරි. අපි ඉන්න තැන අවට රටේදි ගස් නැහැ. ඒක නිසා තමයි ඉතින් මේ හස්බන්ඩ් වැඩ කරන තැනින්ම අරගෙන ආවේ. හැබැයි මම දැකලා තියෙනවා කුවේටි ගෙවල් වල ඉස්සරහා රටේදි ගස් තියෙනවා. ඉතින් මේ ගෙවල් වල වැඩ කරන අක්කලාට නංගිලට නම් ඉතින් රටේදි ගහෙන් කඩපු ගාම ෆ්‍රෙෂ් කතියට කන්න පුළුවන්. ඔන්න දැන් රටේදි ටික නම් වේලිලා. දැන් වෙලාව 6:00මාරයි. ඉතින් මේ බලන්න රටේදි වල ලස්සන ඒ වගේම තමයි අර කහ පාටට තියෙන අමු ගෙඩි. මම නම් ඒවට වැඩි ආස නැහැ. හැබැයි ඉතින් බාගෙට දූ ගෙඩි නම් හරිම රසයි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. බයි බයි.